මාතෘකාව පරාවර්තන නියම. දැන් මේ බලන්න. මුලින්ම කිව්වා අපි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්බ රේඛාවත් එකම තලයක පිහිටනවා කියලා. හරි. ඇත්තනේ කතාව මේ බලන්න. මේන් කියනවා පතන කිරණය. මෙන්න මෙතනට වැටුණා පතන කිරණය. පරාවර්තනීය විච්ච කිරණය පටන් ගත්තෙත් එතනින්ම තමයි. පරාවර්තන කිරණය. මෙන්න දෙනවා ඇඳපු අභිලම්බ රේඛාව. මෙන්න පුතේ පතන කිරණයත් පරාවර්තන කිරණයත් අභිලම්බයත් කියන තුනම එකම තලයක පිහිටලාද නැද්ද? එකම තලයක පිහිටලා. ඔන්න පළවෙනි නියමය හරිනේ. පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්බයත් එකම තලයක පිහිටයි. මෙන්න එකම තැනක එකම තලයක පිහිටලා තියෙනවා. තේරුණාද ඒක? ඊගාවට කියනවා පතන කෝණයත් පරාවර්තන කෝණයත් එක්කිනෙක සමානයිලු. දැන් මේ බලන්න පුතේ. ඔන්න අපි යම්කිසි අපිට මෙතන අංශක 30කින් මෙතන අංශක 30කින් පතන කෝණය පතනය කරා. මෙතන අංශක 30කින් පතනය කරා නම් මෙයක් පරාවර්තනය වෙන්න අංශක කීයද පුතේ? 30. අපි දන්න මෙහෙම දැන් තියෙන කෝණේ හරිය. මේක එන්න වැඩි කරනවා. පතන කෝණය වැඩි කරනවා පරාවර්තන කෝණයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. පළවෙනි නියමය මොකද්ද? පතන කිරණයක් පරාවර්තන කිරණයක් පතන ලක්ෂයේදී අභිලම්බයක් එකම තලයක පිහිටනවා. දෙවන නියමය මොකද්ද පුතේ? පතන කෝණයක් පරාවර්තන කෝණයත් එකිනෙක සමාන වෙනවා.